සුබ දවසක් හැමෝටම. අද කියන්න යන්නේ ඇමරිකානු ඉතිහාසයේ තවමත් විසඳිලා නැති ප්ලේන් හයිජැක් එකක් ගැන. ඉතින් කල්පනා කරලා බලන්න. පෝර්ට්ලන්ඩ් ගුවන් තොටුපළ සීතල වැසි සහිත දවසක්. මධ්‍යම වයසේ මිනිස්සෙක් ටිකට් කවුන්ටර් එකට එනවා. ඒක නම ලියලා තියෙන්නේ ටිකට් එකේ ඩෑන් කූපර් කියලා. සාමාන්‍ය බිස්නස්මැන් කෙනෙක් වගේ ඇඳගෙන තමයි ඔහු ඉන්නේ. ඉතින් ඔහු $20ක ටිකට් එකක් ගන්නවා සියටල් බලා යන නෝර්ත් වෙස්ට් ඔරියන්ට් ගුවන් යානයට. මේ ගමනාන්ත දෙක අතර ගුවනේ දුර තිබ්බේ ඇත්තරම පැයකටත් අඩු කාලයක්. කොහොම හරි යානය ගුවන් ගත වෙලා ටික වෙලාවකින් ඩෑන් කූපර් ගුවන් සේවිකාවකට කුඩා කොලයක් දෙනවා. ඒකේ ලියලා තියෙනවා මගේ බෑග් එකේ බෝම්බයක් තියෙනවා මගේ ළඟ වාඩි වෙන්න කියලා. ඇය බයෙන් එතන තිබිච්ච බෑගය ඇරියට පස්සේ ඇතුලේ රතු රැහැන් බැටරි තියෙන තරම බෝම්බයක් වගේ පොඩි උපකරණයක් තියෙනවා. මට $20 නෝට්ටුවලින් $2,00,000 සහ පැරෂුට් 4ක් සියටල් වලින් බැස්සාම ලැබෙන්න ඕනේ. ඩෑන් කූපර් මේ සේවිකාවට කියනවා. ගුවන් යානය සියටල් වලට ළඟා වුණාට පස්සේ ටැකෝමා ගුවන් තොටුපළ වටේ රවුම් ගහනවා. රවුම් ගහනවා කියන්නේ මේ සිද්ධිය හින්දා. මගීන් මේක දන්නේ නැහැ. මගීන්ට නියමුවන් කියන තාක්ෂණික ගැටලුවක් කියලා. ඇත්තට මේ රවුම් ගහන්නේ කූපර්ගේ උපදෙස් මත ඉන්ධන අඩු කරන්න. සියටල් වලින් ගොඩ බැස්සම ඔහු ඉල්ලපු මුදල, ඒ කියන්නේ $2,00,000ක මුදල අද වටිනාකමින් ගත්තොත් එහෙම $1,1.5 වගේ මුදල සහ පැරෂුට් 4 ඔහුට ලැබෙනවා. ඊට පස්සේ කූපර් මේ ප්ලේන් එකේ හිටපු මගින් 36 දෙනාව නිදහස් කරනවා. ටිකක් පුදුම හිතෙන කාරණාවක්. නමුත් නියමුවන්, ඉංජිනේරුවන් සහ තවත් ගුවන් සේවිකාවක් තවමත් ගුවන් යානයේ මේ වෙද්දී රඳවා ගන්නවා. ඉතින් මීළඟ ගමනාන්තය සියටල් වල ඉඳන් මෙක්සිකෝ සිටි වෙතට. මේ ගමනාන්තයට යන්න ඔහු තවත් උපදෙස් වගේක් දෙනවා. ඒ තමයි ගුවන් යානය උස අඩි 10,000ට අඩුවෙන් පියාසර කරන්න ඕනේ. ඒත් එකම පැයට සැතපුම් 200කට අඩුවෙන් පියාසර කරනකොට පිටිපස්සේ තියෙන ඉනිමග පහත් කරලා තියනවා. ඒවා තමයි ඔහු දීපු උපදෙස් ටික. ඉතින් රාත්‍රී 8ට පමණ අඳුරු වැහි වැස්ස තියෙන රාත්‍රියක කුණාටුවක් වගේ සුළං හමන වෙලාවක පැයට 70ක්ම 200ක් යානය යනවා වේගෙන්. ඉතින් පැයට 70ක්ම 200ක වේගෙන් මේ ගුවන් යානය යද්දී කූපර් පිටුපස දොර පහත් කරනවා. ඔහු ට්‍රෙන්ච් කෝට් එකත් ලෝෆර් සපත්තු තමයි ඔහුගේ උසන්තකේ තිබ්බේ. ඔහු බෑග් එකත් මුදල් බෑග් එකත් උර ඉස්සර දමාගෙන පැරෂුට් එකත් ගැට ගහගෙන ඊට පස්සේ ගුවන් නියමුවන්ට සිග්නල් එකක් පෙන්නනවා මේ දොර ඇරුණා කියලා. ඒ අතරතුරේදී මොහොතකින් මේ ඩෑන් කූපර් මේ ප්ලේන් එකෙන් පනිනවා. ගුවන් යානය බැස්සුවට පස්සේ කූපර් මේ යානේ නැහැ කියලා තහවුරු වෙනවා. ඉතින් ඇමරිකාවේ FBI ආයතනය මේ පුද්ගලයා හොයන්න විශාල මෙහෙයුමක් දියත් කරනවා. මේ මෙහෙයුමට නම දැම්මා නෝජැක් කියලා. නෝර්ත් වෙස්ට් හයිජැකින් කියලා. අවුරුදු ගාණක් මේ ගැන පරීක්ෂණ කරනවා. සැකකරුවෝ 800කට වැඩි පිරිසක් බලධාරීන් විසින් ප්‍රශ්න කරනවා. නමුත් කිසිම කෙනෙක් අත්අඩංගුවට ගන්න ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. එකම එක සාක්ෂියක් තිබුණා. ඒක තමයි ඔහු ප්ලේන් එකේ දාලා ගිය කළු ටයි එක. කොහොම හරි 1980 දී කොලොම්බියා ගම් ඉවුරේ තිබිලා $5,800ක් වගේ වටින ඩොලර් නෝට්ටු වගේක් හම්බ වෙනවා. ඒ නෝට්ටු වල අංක ඩෑන් කූපර්ට දීපු නෝට්ටු වල අංකත් එක්ක ගැලවෙනවා. ඒත් අනිත් මුදල් ටික කොහෙද? කූපර්ට මොකද වුනේ? එයා මේ පැරෂුට් එකෙන් මෙයා මේ පනිද්දියාර මොකක් හරි අනතුරක් වුණාද? ඔහු තාම ජීවත් වෙනවද? ඉතින් මිනිස්සු මේ කතාව ගැන අදටත් කතා කරනවා. මොකද්ද මෙයාට උනේ කියලා. කොහොම හරි FBI එක 2016 දී මේ කේස් එක වහලා දානවා. නමුත් මේ අභිරහස තාමත් මිනිස්සු අතර තියෙනවා. මොකද ප්ලේන් එකක් හයිජැක් කරනවා, ඊට පස්සේ ප්ලේන් එකෙන් පයින්නවා, ඊට පස්සේ මේ නෝට්ටු වගේක් හම්බ වෙනවා. නමුත් කොච්චර පරීක්ෂණ කරත් මේ පුද්ගලයාව හම්බුන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ? මේ පුද්ගලයා ජීවිතක්ෂයටපත් වුණාද? පනිද්දි මොකක් හරි යාට අනතුරක් වෙලාම එයා වැටුණාද? නැත්නම් ඔහු බිමට ලෑන්ඩ් කරාට පස්සේ සත්තුන්ගේ ගොදුරක් බවට පත් වුණාද? නැත්නම් ඔහු තාමත් අපිත් එක්ක ජීවත් වෙනවද? පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් මේ වගේම තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්න. සුබ දවසක්.